දැන් ඔය ඇත්තෝ කියනෝ නේද ඒ හැටි අපිට දෙන්න නැහැ කියලා. මම මේක කියන්නේ. දැන් ඔය අපේ අම්මලා තාත්තලා ගෙවල් වල කොච්චර පිං සිද්ධ කරගන්නවද? ඔය උයන එකම මදිද? කොහොමත් බත් මුට්ටි 30 40000ක් වෙනවනේ අවුරුදු 40ක් 50ක් යනකොට. ගණන් හදන්නකො අවුරුද්දට 700 ගානේ. මම ඔය දවල්ට ඇරලා කිව්වේ දවල්ට යන්නේ නැහැ නේ ගෙවල් වලනේ. ඔය උදේට උපකරණ එහා මෙහා කරලා කන්නේ. දවසට 2 ගානේ බැලුවත් නේ. අවුරුදු 10ට 7000යි 20ට 14000යි. ඔව් 40ට 28000යි එහෙම. කොහොමද 30 40000ක් වෙනව? පිං සිද්ධ වෙන්නේ නැද්ද? උයලා කණ්ඩ දෙන එක. දවසට වේල් කීයක් හිත හොඳින් උයනවද? ඇති හැටි බැන බැන නෙමෙයි දුයන්නේ. කොරන්න දෙයක් නැතිකමට නෙමෙයි දුයන්නේ. අපූර්වට උයලවරලා කියනවනේ මෙවුන්ට තම්බනවා ඉවරයක් නැහැ කියලා. ඉතින් කොහොමද පිං සිද්ධ වෙන්නේ? හැම වෙලේම ගෙදර දොර ඉන්නකොට මේවා දරුවන්ටත් තියෙන්න ඕන. මනස තමයි මූලික වෙන්න ඕන කරන කියන දෙයට. උදව් කරන එකත් එහෙමයි. බිරිඳට දරුවන්ට ස්වාමියාට අම්මට තාත්තට වතුර ටිකක් හරි මිනිස්සෙකුට දී ගන්න හම්බෙන්නේ මනුෂ්‍යාත්මෙ විතරයි. පැත්තන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. බත් ටිකක් කාට හරි කණ්ඩ දෙන්න හම්බෙන්නේ මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. ඒ නිසා පින්නතුනේ මේ gedara කරන්න ඕනේවා බොහෝමයක් තියෙනවා. මන් දැන් මේ කියපු එකකටවත් රුපියල් 200ක්වත් පියදම් වෙනවද? රුපියලක්වත්. ඊළඟ කාරණේ මේ ටික මං විශේෂයෙන් දරුවන්ට මතක් කරන්නේ සිහිපත් කරන්නේ. ගෙවල් වල ඉන්නකොට කවදාවත් අම්මටයි තාත්තටයි ගුණහරපෙන් බයින්න එපා. කවදාවත් අම්මටයි තාත්තටයි තාතෝ කියලා කතා කරන්න එපා. කවදාවත් අම්මගේ තාත්තගේ හිතක් රිදෙන්න වචනයක් කියන්න එපා. ඔය විදිහට ගෙදර ඉන්න. දැන් මේ පන්සලට දානේ ගේනව නේද මේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගේනව. බොහෝ තැන්වල මාසයකට සැරයයි දානේ ගේන්නේ. දානේ ගේනකොට කවුද එන්නේ? ඔය මේ පැත්තේ එනවද අම්මයි තාත්තයි දරුවෝ ඉසේරම? අපේ තාත්තලාට කවද්ද මතක අන්තිමේට දරුවොත් එක්ක ඇවිල්ලා බෝමලු ඇමදුවා? එහෙම මතකද? කවද්ද මතක අන්තිමේට දරුවොත් එක්ක ඇවිල්ලා චෛත්‍ය මලු ඇමදුවා? පන්සලට අඩිය තියනකොට මම මේ කාරණේ කියලා ඔය පෞල් කතන්දර ඉවර කරනවා. දරුවන්ට මතක් වෙන්න ඕන මොකද්ද? මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය. එහෙම හිතෙනවද? අම්මා තාත්තා එනකොට දැනිලා තියෙනවද මේ සංසාරේ කල්ප ගානකින් ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න භූමියක පය තියන්නේ කියලා? එහෙම හිතෙන්න ඕන පින්නතුනේ. සංසාරේ කවද මේ මහ පොළොවේ වැලිපා ගන්න දාය? ඒක හරියට අපිට හම්බෙන්නේ කල්ප ගානක් යනකම්. සුයිප් එකක් ඇදුනා වගේ ඔය තියෙන්නේ. ඔයත්තන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැත්තම් දැන් ඔය විදේශ රටවලින් ධර්ම දේශනාවලට ආරාධනා කරනවනේ. මේ මිනිස්සු එක පැයකට බණක් කියවන්න අපිව වඩම්මන්න කොච්චර ඔට්ටු වෙනවද? දැන් හෙට අනිද්දා රටකට වඩිනෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මාස 2ක් විතර දැන් මොකේටද?
ඇත්තන්ට මොකක්ද එච්චර ඔට්ටු වෙන්න තිබ්බේ? හාමුදුරුවෝ කෝල් එකක් දුන්න මං ආවා. එමිනිස්සු ලක්ෂ 15ක් 20ක් වියදම් කරන්න ඕන මොකටද? හාමුදුරු කෙනෙක් නගන බණක් අහන්න. මේ පන්සලේ කීයක් වැඩ ඉන්නවද පින්නතුනේ? බුද්ධ වත පිළිවෙත මේ තරුණයන්ට හොඳට කරන්න බැරිද? අපූර්වට පුළුවන්. සංසාරේ පුරාවට පිළිගැනීම ලැබෙනවා මේ පන්සල අමදින එක. ඒකයි මං කිව්වේ දරුවොත් එක්ක පන්සල්ලෙන්ට. ඔය සමහරු ඉන්නව නේද යන තැන පිළිගැනීමට භාජනය වෙනවා. ඔය ඇත්තෝ මේක තේරුම් ගන්න ඕන මම මේ කියන එක. කියනවා මේ හාමුදුරුවනේ අපිව කවුරුත් ගණන් ගන්නෑ කියලා. එහෙම කියන්න. අපිව කවුරුත් නොසලකා හරිනවා කියලා. නොසලකා හරිනකොට ගණන් ගන්නේ නැති වුණා අර දහපදුරාවේ තියෙන වැඩ කරලා පොරවල් වෙන්න හදනවා. ඊට පස්සේ හිරේ පොලිසි ගානේ ලගිනවා. එහෙම ඕනේ නැහැ. අතපය හතර හොඳට අදටත් ධාතු කරඬුව වඩම්මනකොට නැගිටිනවද නැගිට වෙනවද? දැන් මෙතෙන්ට කරඬුව වැඩමුවොත් එහෙම නැගිට වෙන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බණ කියන්න වෙලාවකුත් නැහැ. විනාඩි 50ක් ඉවරයි. භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ ඔච්චර පිළිගැනීමක් මොකද ඔබ වහන්සේට? අදටත් මේ ලෝකේ එකම වෙලාවට එකම තැනකදී පුදුම විදිහේ පූජා ලබන්නේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. කොච්චර පුද පූජා පවත්වනවද? සමහරු ගරහනව නේද වට? බුදුහාමුදුරුවන්ට විතරක් නෙමෙයි අපිට කොච්චර ගරහනවද? ඔය මටත් හරියට බයිනෝ. මොකේටද? මම අදත් දැක්ක එනකොට ඔය බැනලා දාලා එහෙම බයිනව පින්නතුනේ මිනිස්සු. අපිටත් බනිනකොට ඔය ඇත්තෝ ගැන කවර කතාවද? අපිට බනින්නේ බන කියන හින්දා. ඔය ඇත්තන්ට බයින්නේ කරන වැඩ හින්දා. ඒ හින්දා කම්පා වෙන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙච්චර පිළිගන්න හේතුව තමයි දැන් මේ තරුණයෝ සේරම මේවට පෙළඹෙන්න කාලේ හරි. දවසක් මගේ පුතා හිටියා සුසීම මම සංක බෝධිසත්වයෝ සංක බෝධිසත්වයෝන්ගේ පුතා අහනවා සුසීම පැවිදි වෙන්නද කියලා. එකම පුතා මහාන කරන්නේ නැහැ. පැවිදි වෙන්න එපා කියනවා. සුසීම හොරෙන් ගිහිල්ලා මහාන වෙලා පසේ බුදු කෙනෙක් වෙලා පිරිනිවන් පාලා මිනිස්සු ධාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හදනවා. වෙලාව යන හින්දා ඉක්මනට කියන්නේ. තාත්තා පුතා හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහනවා සුසීම කියලා කෙනෙක් දැක්කද? මිනිස්සු කියනවා සුසීම කියලා කෙනෙක් දැක්කේ නෑ. සුසීම කියලා පසේ බුදු කෙනෙක් දැක්කා. ආන්දාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හැදුවා කියලා පෙන්නනවා. බෝධිසත්වෝ තාත්තා ගිහින් මොකද කරන්නේ? අර චෛත්‍යයේ වල් පැලෑටි ගලවලා අඬ සුදු වැලි ඉහලා පැන් කෙන්ඩියක් පූජා කරනවා. ඔච්චරයි. අදට අච්චර පිළිගැනීමක් ලැබෙන්නේ තථාගතයන් වහන්සේට කරපු කුසලය මොකද්ද? ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය මළුව පිරිසිදු කරපු එක පින්නතුනේ. ඇයි ඉතින් මේ තරුණයන්ට මේව කරන්න බැරි? ඇයි ඇවිල්ලා බෝමලු අමදින්න බැරි?
හිත පිරිසිදු වෙයි. අද ඉඳන් ගෙදර ගිහිල්ලා අම්මලයි තාත්තලයි දරුවෝයි සේරම මේක මන් දන්නේ ඉතින් කට් කී දෙනෙක් මේක කරයිද කියලා. ඒ වුණාට කමන්නේ කරන්න. හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදාගන්නේ උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයිද? හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදී මෙහෙම දකින්න පුරුදු වෙන්න. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පව් නොකළ යුතුය. සියලු පව්. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්භාවය ලබන එක. ටික ටික පුරුදු වෙන්න. ඔය පීඩාකාරී ජීවිතය තුලදී හැන්දෑවේ නිදා ගන්නකොට බැරි වෙයිද විනාඩි 5ක් විතර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න? විනාඩි 5ක් මම කියනවට කරන්නකෝ. මුළු ලෝකෙටම. දැන් ඔය ඇත්තන්ගේ දැනටත් හිතවල ඉන්නව නේද? ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන නැද්ද? ඕන තරම් ඇති. පැත්තවත් බලන්නේ නැහැ කියලා. ඔය කියනව නේද ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. අපූර්වට කියනවනේ ඔවුන් විඳවන්න ඕන කියලා. කටට ආපු පළියට කියවන්න එහෙම නැහැ එක එක ඒවා. ඕ අන්තිමේ විඳවන්න වුණහම අර කියපු අපිද විඳවන්න ඕන ඒවාට හේතු වෙච්ච මිනිස්සුද විඳවන්න ඕන? කියපු අපි විඳවන්න එපා. ඒ නිසා පින්වත්නි හෙට ඉඳන් මම මේ තරුණ දූ දරුවන්ට කියන්නේ සංසාරේ මට කවදාවත් වෛරක්කාරයෝ හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ඉඳන් පතන්නකෝ. මේක ටික ටික හරි ඉවර කරගන්න එපා. මේක වැඩි කරගන්න ඕන අඩු කරගන්න ඕන. මේක ගෙවා ගන්න ඕන. අපි මොකද කරන්නේ? කනවා කියාගත්ත වෙලේ ඉන්නේ හැම වෙලේම. බත්මාලු පිණි නෙමෙයි. තරහකාරය. මරියම් කියලා කියාගත්ත ගමන්ම නේ. අපූර්වට කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල නම් එහෙම කියන්නේ නැති වෙයි සමහරට. බොහෝ පැතිවල දෙස් දෙවල් දෙනවා. මිනිස්සු කොහොමද අනේකගේ විපත පතන්නේ? හෙට ඉඳන් එහෙම කියන්න එපා. හතුරෙකුටවත් දොස් කියන්න එපා. මොකද අපි බෞද්ධයෝ. අපේ හිතේ තියෙන්න ඕන නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. ඉතින් බැරිද මේ දායකයන්ට එහෙම ඉන්න? මැරෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන?
මම මේ ටික මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔය දැන් අතේ පයේ හයිය තිබ්බට ඔය හතරහන්දි වළංගු තිබ්බට සමහර දේවල් වෙනවා එක සෙනෙකින් මේවා වෙනස් වෙනවා. එක සෙනෙකින් අපිට බිරිඳ නැති වෙන්න පුළුවන්. දරුවෝ නැති වෙන්න පුළුවන්. අපිට අපි නැති වෙන්න පුළුවන් පිනතුනේ. මිනිස්සෙක් මට කතා කරන ඔය විදේශගත වෙලා ඉඳලා තියෙන මේ මැෂින් එකකට අහුවෙලා අත මෙතනින් ගැලවිලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ලංකාවට එනකොට ඉඩකඩම් අරගෙන තියෙන්නේ බිරිඳගෙනවට මොකවත් නැහැ. අම්මයි තාත්තයි අනෙක් සහෝදරයන්ට ඉඩකඩම් ලියලා ඔය කට්ටිය කියන විදිහටම කිව්වොත් එහෙම ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා ශාස්ත්‍රීය විදිහට කොහොමද කියන්නේ? බිරිඳ වෙන ස්වාම පුරුෂයෙක් එක්ක ගිහිල්ලා මනුස්සයා කියනවා මේක කලින් තේරුණා නම් ඒ කියන්නේ මට මමත් නැහැ අත නැහැ. මනුස්සයා කිව්වා මට මමත් නැතිකොට අනිත් ඒවා නැති එක අහන්න දෙයක් දහමදුරෝනේ කියලා. මේ අත තියෙන හින්දා හොඳයි ඒකත් නැති වුණා නම් සල්ලි අල්ලන්න පුළුවන්. මගේ කියලා මොනවාද පරිභෝජනය කරන්න පුළුවන්. මේවා තේරුම් ගන්න. අර මම නිතර කියන එකක් තමයි මම දැක්ක තරුණයෝ මේ වාහනවලත් ගහනවා ස්ටිකර්. රාචින්තිතම්පි භවති නේ චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ අපි හිතන දේවල් වෙනවද? මොනා කරන්න බැරිද පින්නතුනි අපි හිතන එක වෙනවනම් වෙන දේ හිතා ගන්න පුළුවන්. හිතන දේ වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නටත් බෑ. ඒ හින්දා තමයි අදාද එයිමරු පින් කරගන්නේ කුමටද කුසලට එක වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. අල්පනත්තකින්වත් අනෙකට රිදවන්න එපා. අනෙක පීඩාවට ලක් කරන්න එපා. වැරදි 1000ක් ඇති. අපි කවුද වෙන්න ඕන? අපි නිවැරදිකාරයෝ වෙන්න ඕන. මම දැන් වඩිනවා හෙට අනිද්දා මාතර බන්ධනාගාරයට. ඒ සියලු දෙනාගෙන් ඇහුවොත් එහෙම එතන කිසි කෙනෙක් නැහැ අපි හින්දා මිනිහ මරපු. එතන කිසි කෙනෙක් නැහැ අපි හින්දා එන කොටාගත්තු. මිනිස්සු හැම වෙලේම කුලප්පු වෙන්නේ අනුන්ගේ දේවල් වලට. කුණුහරප කියලා බනින එක කාගේ වැඩක්ද? කියමු බලන්න. අපේ වැඩක්ද අනුන්ගේ වැඩක්ද? එක අනුන්ගේ වැඩක්. මේක නිවටකම නෙමෙයි. ජීවිතේ ඉවසන්න පුරුදු වෙන්න. හේතුව දවසක් එනවා දැන් මේ අම්මලා තාත්තලා කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? කැමති නෑ. දැකලා තියෙනවද අර ඇඳ ගාව බකට් එකක් තියාගෙන කාරලා කෙල ගන්නවා. ඕක අපිට වෙන්නේ නැද්ද? ඔකට වයසක් තියෙනවා. යමු බලන්න මහරගම පිළිකාරෝහල පැත්තේ. හොඳ සල්ලිකාර දරුවෝ ඉන්නවා. හොඳ සල්ලිකාර මිනිස්සු ඉන්නවා. පෞගිය දවස්වල මහත්තයෙක් එනවා කොළඹ. ඔය කම්පැනි එක අයිතිකාරයෙක්. කැන්සර් එකක් හැදිලා. සල්ලි වලින් මොකක් හරි කරන්න පුළුවන් නම්
ඕන එකක් කොට්ටුයි. කිසි දෙයක් කරන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. මිනිස්සු මල මුත්‍රා වලට කොච්චර පිළිකුල් කරනවද? ඒක හරිය අපිරියනේ. ඔය මම අර කිව්ව අවුරුදු 28ක් 30ක් විතර ඇති කොල්ලට හොඳ දෙහධාරී ලස්සන තරුණේ දැකලා තියෙනවද? ඇක්සිඩන්ට් වෙලා මොලකටු කැඩිලා ගිහිල්ලා බට ගහලා ඉන්නවා. කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා. ඉන්නකොට අර එකපාරම ගුදමාර්ගි පිළිකාවක් ඇවිල්ලා මම යනකොට අර බඩට බටයක් දාලා අර පැකට් එකක් එල්ලලා තියෙනවනේ මල පහයන්ට. ඒ පැකට් එක එල්ලගෙන පිගානතේ තියාගෙන බත් කනවා. කියමු බලන්න පිරිමහන්න තියෙන වෛරය මොකද්ද? මොකද්ද පිරිමහන්න තියෙන වෛරය ඇටි? අනෙක එක්ක බැනගෙන අඬ දබර වෙලා කුණු හරප කියලා තාතෝ කියලා මොකක්ද බේරගන්න තියෙන එදිරිවාදිකම? දුක් විඳලා මැරෙන්න බලාගෙන ඉන්න අපි මාස ගණන් ලෙඩ ඇඳේ නොනා ඉන්න වෙන්නත් නොනා ඉන්න වෙනවා. මෙහෙම වෙන්න තියෙන අවුරුදු 700ක් ජීවත් වෙනවා නම් ගැටලුවක් නෑ. මේකේ මරාගෙන නෙමෙයි මේකේ තම්බගෙන කෑවත් මට කමන්නේ. අපි මැරෙනවනේ පින්නතුනේ. ලැජ්ජ නැතුව කියනවනේ මැරෙන්න බය නෑ කියලා. කොටයක් අල්ලන්න ඕන නහයට බලන්න. අයින් කරගන්න එපාද කියලා කියනවා බලන්න. ඔය කිව්වට මතකද අර යහපන් ආණ්ඩුවෙන් පාකිස්තානෙන් එල්ලුම් ගහට කඹයක් ඕඩර් කරා. බන්තනාගාර මාධ්‍ය ප්‍රකාශක කියනවා වාට්ටු හොදන්න උනාලු. ඇයි? බඩේලී ගියා සේරටම. කවුද මැරෙන්න බය නැති වෙන්නතනේ? ඔය මොන කෙරුමත් මරණයට බයයි. අන්තිම මොහොතේ මොකද්ද මතක් වෙන්නේ? අන්තිම මොහොතේ අපිට සිහිපත් වෙනවා අර පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන්ද ගෙදරින් එළියට ගිහිල්ලා සතියක් විතර ඉන්න පුළුවන්? කියනව නේද අර නිදි පොළ මාරුනහම නිින්ද යන්නේ නැහැ කියලා. නිින්ද නෙමෙයි සමහරුන්ට වැසිකිලි යන්නේත් නැහැ වෙනේ වගේ. නැහැ එහෙම තියෙනවා. අර නේ මගේ සරම මගේ චීත්තේ මගේ හැට්ටේ මගේ ලිප මගේ පිගාන ඔය මගේ හට්ටි මුට්ටි කියලා ඔහොම ටිකක් ගෙදර අපේ තියෙනවනේ. එහෙම අපට තියෙනවා. මැරෙනකොට මොනවාද මතක් වෙන්නේ? සුමහණයක් පිට ගිහිල්ලා ඉන්න බැරි අපි මැරෙනවා කියලා මතක් වුණා. අර චිත්තක්ෂණයක් ඇතුළත මරණ බය දැනෙනවා. එතකොට ඔය මොන කෙරුමත් පින්නතුනි අසරණයි. මොකක්ද ඇති වෙන අසරණකම? සංසාරයේ ආය මිනිස්සු වෙලා උපදින්නේ නැහැ කියලා මතක් වෙනවා. තිරිසන් ලෝක පේනවා. දුක් විඳින්න වෙනවා. බඩගින්නේ ඉන්න වෙනවා. ගල් ගහනවා මිනිස්සු පොළොව වලින් ගහනවා මරනවා. තුවාල වෙනවා. තුවාලයක් වුණාම සතෙකුට කුණු වෙලා මැරෙන කම්ම කවුද බෙහෙත් දාන්නේ? කොච්චර දුක් විඳින්න වෙනවද? ඒ නිසා ඔය අර කියනෝ නේද විදාගම හාමුදුරුවෝ කකුලුව හැලිය නටන්නේ මොනා වෙනකන්ද? අර උතුරන සෙක් දිය සැලියේ කවුද නටන්නේ?
ඒ වගේ තමයි අපි. ජීවිතේ පුරුදු වෙන්න අද ඉඳන් පටන් ගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් හොඳට වැඩ ගන්න. ඒක ඇතුලේ තියෙන්න ඕනේ. සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕන කියන කාරුණික හැඟීම කවුරු ගාවද තියෙන්න ඕන. පොඩි එකාගේ ඉඳන් හැම කෙනෙක් හිත තුලම තියෙන්න ඕන. මෙහෙම රටක් නෙමේද අපිට ඕන. අනෙකගේ වැරද්දට අනුකම්පා කරන්න පුළුවන් තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕන. එහෙම හදවතක් තිබ්බනම් ඔය මරා ගන්න එක නවතින්නත් නවතිනවා. පින්නතුනේ අනේකාගේ තියෙන කුලප්පුවට ඇවිස්සිල්ලට අපේ ආත්මය විනාශ කරගන්න එපා. ඔය පහුගිය දවස්වල පන්සලට ආවා තරුණ අක්කා කෙනෙක් අවුරුදු 35ක් විතර ඇති. හරි අසරණයි. අල්ලගෙන තමයි ආවේ. මම ඇහුවා මොකද කියලා. ඒ අක්කා කියනවා හාමුදුරුවනේ මගේ ඇස් පේන්නේ නැහැ කියලා hina වෙලා තමයි කිව්වේ. මං ඇහුවා කොච්චර කාලයක්ද දැන් ඇස් පේන්නේ නැත්තේ? අවුරුදු 5ක් විතර කිව්වා. අවුරුදු 5ක් විතර ඇස් පේන්නේ නැත්තේ. දවසක් උදේ නැගිටලා ගෙදර ස්විච් එක දානකොට කරන්ට් එක නැහැ කියලා කෑ ගැහුවලු. ඇයි ඒ? අර කළුවරයි කියලා බිත්ති අත ගාලා ස්විච් එක දාලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස් දෙක පේන්නේ නැතුව ගිහලා. නිදාගෙන ඉඳලා නැගිටිනකොට ඒ දේ වෙන්න පුළුවන්. නිදාගෙන ඉඳලා නැගිටිනකොට මොකක් වෙන්න බැරිද? එක තප්පරයක්වත් අකුසලයට යොමු කරන්න එපා. මට කියනවා පහම් පූජාව තියන්න ඕනලු. තියලා අන්තිමේට කියනවා හාමුදුරනේ ඒත් ඉතින් මට ඕක බලා ගන්න බෑනේ නේද කියලා. ඇස් දෙකේ වටිනාකම දැනিলা තියෙනවද? කවදාවත්. බුදු පිළිමයක් බලා ගන්න පුළුවන් එන්නේ ඇස් පේනකම් විතරයි. හාමුදුරු කෙනෙක් දැක ගන්න වෙන්නේ මලක් පහනක් තියා ගන්න වෙන්නේ. කෙනෙකුට උදව්වක් කරලා ඒ මනුස්සයා උදව්වේ ප්‍රතිඵල ලබනව බලලා සතුටු වෙන්න පුළුවන් එන්නේ මොකක් තියෙනකන්ද? ඇස් දෙක පේනකම් විතරයි පින්නතුනේ. ඇයි ඉතින් තව පරක්කු වෙනවා? ඇස් දෙකෙන් හොඳට වැඩ ගන්න. හැමදාම ඇවිදින්න බෑ. කකුල් දෙකෙන් හොඳට වැඩ ගන්න. අවිනිශ්චිත ජීවිතය තුල ගොඩනගන්න ස්ථාවරව කිසිම දෙයක් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. අපිට අපිවත් නැති කල කවර ධනයක්ද කවර පුතුද? හැම එකක්ම නැති වෙනවා. ඔයත් මේ වෙනකොට ඔය කටින් කී පාරක් කියලා තියනවද? මම නම් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා නැද්ද? අර ළඟම හිටපු මිනිස්සු රිද්දලා නැද්ද? වෙනස්කම් කරපු තරමක් කෙරුවේ ඈතින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සුද? ළඟින් හිටපු මිනිස්සු. අපිට ඔය බජාර් භාෂාවෙන් නම් වට විවිධ වචන කියනවා. අපිට කැත වැඩ කෙරුවා නම් කෙරුවේ. අපිට විරුද්ධකම් කෙරුවේ. අපි උදව් කරපු මිනිස්සුද උදව් නොකරපු මිනිස්සුද? නිකමට හිතලා බලන්නකෝ. අපෙන් කාපු මිනිස්සුමයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.
ළඟම හිටපු මිනිස්සු තමයි අපි විනාශ කරන්නේ. ඒ හින්දා හොඳට සිහිය තියාගන්න ඕනේ. අපිත් ප්‍රතික්‍රියා කරන්නේ ඒ ළඟම හිටපු මිනිස්සුන්ගේ වෙනස් වීම දරා ගන්න බැරි වුණා. එක්ක බයිනවා, ගහනවා, එක්ක අපි මැහි තෙල් බොනවා, බෙල්ල වල දා ගන්නවනේ. මොකටද ඔව කරන්නේ? අර කාගේවත් වෙනස් වීමකට අපි උත්තර බඳින්නේ කොහොමද? එක්කෝ ඒක මරනවා, නැත්තම් අපි මැරෙනවා. අපිත් වෙනස් වෙන ලෝකේ අනුන්ගේ වෙනස් වීම දරා ගන්න කම්පිතව ජීවත් වෙන්න. මේක ඉතින් කිව්වට ටිකක් අමාරුයි. ඒ වුණාට ඒක තමයි මේකේ හැටි. හැම වෙලේම හිතන්න ඔය හොඳයි කියලා කියනව නේද අපි? පරිස්සම් වෙන්න ඕන හොඳේ ඕනෑවට වැඩිය හොඳයි කියන මිනිස්සුන්ගේ. ආය කෙලවලා හරිනවා අපත් නැති වෙන්න අනිත් පැත්තට. ඒ හින්දා මේවා දැනගෙන ජීවත් වුණාම අපිට පුළුවන් ලෝකෙ පෙරළුණත් නිශ්ශබ්ද වෙන්න. ආදරණීය දරුවන්ට, දෙමව්පියන්ට සිහිපත් කරන්න. නිරන්තරයෙන් බුද්ධානුස්සතිය වඩන්න. බුදුහාමුදුරුවෝ ගැන හිතේ තියාගන්න. අද ඉඳන් කවුද හිතේ ඉන්න ඕන? බුදුහාමුදුරුවෝ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක්, ධර්මයෙන් තොර පිහිටක් අපිට තියෙන්න හේතුවක් නැහැ. මේ වස්තුම් මාසය, මේ වස් කාලය ඕකට හරි උචිතයි. දැන් ඔය කටින පින්කම් එහෙම තියෙනවනේ නේ. ඕවා සනකෙලියක් එහෙම කරගන්න. මේන ඉරිද මගේ බණක් යනවා ජාතික රූපවාහිනිය කටිනේ ගැන මම කියනවා. ඊට කලින් මාතරට කියනවා මේක. ඔය මට අය බණවලට කියනෙකුත් නෑ, මම මේක කියලා තමයි යන්නේ. ඇති හැටි ගෙවල් ගානේ බුදියාගෙන ඉඳලා කටිනේ පෙරහැරවල් යනවද මේ පැත්තේ? යනකොට දුවගෙන ගිහිල්ලා රුපියල් 50ක් දාලා වඳිනවා. උන්දලා හිතන්නේ එතකොට කටිනානිසංස හම්බෙනවා කියලා. රුපියල් 50ට කොහෙද කටිනානිසංස හම්බෙන්නේ? කටිනේ සනකෙලියක් කරගන්න එපා. අද කාලේ පුච්චේ කටිනයක් කරන එක හරි අමාරුයිනේ නේ. මොකද්ද අමාරු? කටිනේ කරන එක නෙමෙයි අමාරු. සමහරු කියනවනේ හාඳුල්ලට දන් දෙන්න ලොකු වියදමක් යනවා කියලා. හාඳුල්ලා 20කට දන් දෙන්න කීයක් යයිද? මසුත් උයමුකෝ ඈ. මස් කිලෝ 3ක් යයි. පරිප්පු 500ක් යයි. එළවලු කිලෝ එක දාන් හාල් කිලෝ 3ක් යයි. වැඩිත් එක්ක කීයක් යයිද? හාඳුරුලට දන් දෙන එක නෙමෙයි අමාරු, මේ ගම් පිටින් කණ්ඩ දෙන එකයි අමාරු. හාඳුරුලට දාන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. කටිනේ කරන්න පුළුවන්. මේක මෙව්ව කියලා බෑ. කටිනේ කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මොකක්ද මනසේ තියෙන්න ඕන. අරනේ මනස මුල් වෙලා කරන කියන ඒ වගේ තමයි පව පින තීරණය වෙන්නේ. අර ගිය පාරට වඩා හොඳට කරන්න ගියොත් නම් වැඩේ දෙල් වෙනවා. ඔය මම ඒක පන්සලක හිටියා, මම පන්සලේ නම කියන්නේ. පල්හැ ශාලාවේ දැන් කටින පින්කම ගැන කතාව. මෙන්න બોලේ කටින වෙන්දේසි වෙන්න පටන් ගත්තා. අර
තියෙන ඔය ලයිස්තුවක් කියාගෙන ගිහිල්ලා එක මිනිස්සෙක් නැගිටලා කිව්වා එක අලියෙක් තමයි ගේනවා කිව්වේ කටිනේ වඩම්මන්න. තව එකෙක් නැගිටලා කිව්වා මං කතරගම වාසනා ගේනවා කියලා. මොකේද? මෙන්න පොකරේ කටිනෙට. මං එහෙම එතන හිටියලා. අර සිවුර තම්බල කණ්ඩ කියන ඔච්චරටම දරන්න බැයි. වස් කාලය තුල අදිෂ්ඨානශීලී වෙන්න. භික්ෂුන් වහන්සේලාට හොඳට උපස්ථාන කරන්න. හැබැයි උපස්ථාන කරනවා කියලා පොඩි හාරලගේ අදකුද එහෙම හොයන්න පටන් ගන්න එපා. මෙහෙනම් එහෙම නැතුව ඇති. හාමුදුරුවෝ උදේට කෑවද දවල්ට කෑවද? හාමුදුරුවන්ගේ අම්මට තාත්තට මොකද? පොඩි හාමුදුරුවන්ට මොකද? ඔව්ව හොයන්නේ. පන්සලේ මොකක් හරි වුණහම ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. අර දුක සැප හොයන්න කවුරුවත් නැහැ. ඒ හින්දා ඔය හාමුදුරුවෝ කරන අප්‍රමාණ කැපකිරීමට සාධාරණයක් කරන්න. ප්‍රතිපත්ති ගරුක වෙන්න. කටින ඉවර වෙනකන් මගේ කටින් අකුසලයක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. එහෙමයි පින්කම් කරන්න. සල්ලිත් එක්ක පින්කම් කරන්න පුළුවන්. සල්ලිත් එක්ක මේ ගනුදෙනුව. අර ඒක සාටක බමුණයි කතාව දන්නවනේ. ඔය මල්ලිකා දේවිය මුල් වෙලා ඔය මහ දන් දෙනවනේ. අසදෘශ මහ දාන එහෙම දෙනවනේ. ඒක සාටක බමුණටයි බැමිණටයි තිබ්බේ එකම සලුවයි. දෙන්නට මේකපාර එළියට යන්න පුළුවන්. එක්කෙනයි යන්න. අර කරේ තිබ්බ එක දුන්නනේ බමුණ බුදුහාරොන්ගෙන් බණ අහලා. එළියට පැනලා කෑ ගැහුවා. මම දිනුවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා අසදෘශ මහ දානෙට හපන්. පැහැදිලිද සිතුවිල්ලේ තියෙන බලවත්කම. ඒ හින්දා ලෝකෙට පේන්න කොරන්න යන්න එපා. මේකත් කියලාම ඉන්නම්. මට හොඳටම විශ්වාසයි අය නම් බණවලට කියන්නේ. ඔය අටපිරිකර පූජා කරනව නේද? ඔය රැල්ලට කොරන්න එපා වුණා. දැන් ඇඳගෙන ඉන්න ඇඳුමට කීයද? 2000ට වැඩිනේ. හාඳුරුවන්ට තට්ටුවක් දාලා අටපිරිකරේ ගන්න කීයට? මේ කීයද යන්නේ? නෑ 3000ද? ඔය බොරු වැඩ. හොඳටම දන්නවනේ ඔක ඇති දෙයක් නෑ කියලානේ. පිගානක් කීයද දැන්? 500ද නෑ? ඊට වැඩි නේ. දැන් සිවුරක් කීයද හාමුදුරුවෝ ඇඳගෙන ඉන්නේ? කොහොමද කට්ටලේ 15000ක් විතර වෙනවා. 8ක් කොහොමද 3000ට ගන්න? දන්නවා ඒක වැඩක් නෑ කියලා. අටපිරිකර 90ක් කැඩුවා මම. කීයක් හොඳට තියෙන්නද? අටපිරිකර 8යි. ඒතර සේරම කාඩ්බෝඩ් කෑලි පොලිතින් රෙදි කෑලි උතලා දාලා. එහෙනම් නිකන් ඔය හොඳ පිරිකරක් පූජා කරගන්න. 30-40000ක් වෙයි. මරන්න කලින් හොඳ එකක් පූජා කරන්න. ඔය සුකෘත්තම් වැඩ නම් කරන්න එපා. ඔය නේ විවිධ දේවල් කරලා මේ අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදිහට පූජා. පැහැදිලිනේ මම මේ අහිතක් එහෙම හිතන්න එපා. ඒ වගේ උත්තරීතර පූජාව දවැත්තුගේ හාමුදුරනේ ඉතින් සල්ලි නැත්තම් මොකද කරන්නේ? සල්ලි නැහැ කියලා අර පූජාව බාල්දු කරන්න ඕනද? බොරු කරන්න ඕනද? කටින පින්කමකට ගියාට පස්සේ එක කිරියත්ත කෙනෙක් සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ඇවිල්ලා
කෙලවරේ ඉඳන් පූජා කරගෙන එනවා. මේක හරි වැදගත් අපේ අම්මලාට තාත්තලාට අර ගේන හැම එකක්ම ලොකු හාමුදුරුවන්ගේ පාත්‍රයට ඔබන්න බලනව නේද? ඒ කියන්නේ අනනේ අර පොඩි හාරලට විත්තියක්වත් නැහැ. හැම එකක්ම ලොකු හාමුදුරුවන්ට. එහෙම දන් දෙන්න එපා. මහා සංඝරත්නයට කියලා හිතාගෙන දෙන්න. අර තාත්තගෙන් මං ඇහුවා මොකද ඒ කරේ කියලා. සිද්ධාලේප කුප්පි 4ක් කෙලවරේ ඉඳන් පොඩි හාමුදුරු 4 දෙනාට දීලා වැඳලා ගියා. ඊට පස්සේ මට කියනවා තිබ්බේ රුපියල් 200යි. මට හරි දුක හිතුණා. සිද්ධාලේප කුප්පි 4ක් ගත්තා. අරුන්දට සමහන් පැකට් එකක් ගේන්න කිව්වා. කාටද? බිරිඳට. ඒක අරගෙන සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන පූජා කරලා දැන් යනවලු. බලන්නේ මිනිස්සුන්ගේ හිත. එහෙම නෙමෙයිද අපි වෙන්න ඕනේ. තියෙන දේ හොඳම එක ගන්න. සිද්ධාලේප කොට ගහන්න කියනවනේ මේ පන්සල් වල ගෙනල්ලා මේ හොඳේ. අය පැටේදන් ගෙනේ පගෝදි පිටින් සිද්ධාලේප. තියෙන එකෙන් හොඳම එක ගන්න. දෙන්න පුළුවන් නම් තරාතිරම නොබලා මහා සංඝරත්නයට දෙනවා කියන හැඟීමෙන් දෙන්න. ඒ හැඟීම ඒ සිතුවිල්ල හරි වැදගත්. එතනදී තමයි පව පින තීරණය වෙන්නේ. දැන් තේරුම් ගන්න. සල්ලිත් එක්ක මේක කරන්න බෑ. හදවතේ ඇති වෙන අප්‍රමාණ හැඟීම සද්ධාව මත තමයි ඔය පින් කුසල් කරන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් සියලු දෙනාට හෙට ඉඳන් ඔය සිතින් ඔය කයින් ඔය වචනෙන් එකදු අකුසලයක් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අයත් කියනවා මේක ඉතින් කරන්න ඕන හොඳේ. බොහෝම ඕනෑකමින් කියන්න. මොකද පින්නතුනේ බණ බාරගන්නේ නෑ දැන්. ඇයි ලබන අවුරුද්දටම බණ බාරන් ඉන්නේ. ලබන අවුරුද්දටම දැන් සති දෙකකට විතර කලින් අප්‍රේල් වෙනකන් විතරයි තිබ්බේ. 2026 අවුරුද්දටම බණ. මෙච්චර ඕනෑකමින් මේ කටයුත්ත කරන්නේ. කවදා හරි අපිට සිල් ගන්න භාවනා කරන්න සුදුසු පරිසරයක් ඕන. මොකක්ද ඒක? මිනිස්සු ගැන ආදරය කරන්න ඕන. අර හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. බනින්න එපා කාටවත්. අපිට බැන්නට අපි මොකද කරන්න ඕන? බනින්න එපා. කුණුහරුපයක් කියලා කිසි කෙනෙකුට කතා කරන්න එපා. 1000ක් වැරදි කරපු වැරදිකාරයෝ ඔය හිත්වල දැනටමත් ඇති. අපි මොනා කරන්නද පින්නත්නි ඇත්තන්ගේ තියෙන අසත්පුරුෂකමට? අපි මොනා කරන්නද ඇත්තන්ගේ තියෙන කෙලෙහි ගුණ නොදන්නකමට? ඔය ඇත්තෝ අසත්පුරුෂෝ වෙන්න එපා. වැරදිකාරයෝ වෙන්න එපා. සිතින් කයින් වචනේ එකදු සිතුවිල්ලක්වත් කිලිටි කරගන්න එපා. අනුන්ට වරදිනකොට hina වෙන්න එපා. විශේෂයෙන් මතක තියාගන්න. අර කී දෙනෙක් බලාගෙන ඉන්නවද වරදිනකොට hina වෙන්න? හරි කරුණාවෙන් බලන්න. හිතේ ඇති වෙන්න ඕනේ අර අනේ පව් කියන හැඟීම. වරදින්නේ කාටද? මිනිස්සුන්ටමනේ. හෙට අපිට වරදින්න පුළුවන්. හෙට අපිට නැති වෙන්න පුළුවන්.
හෙට අපි අසරණ වෙන්න පුළුවන්. හෙට අපි තනි වෙන්න පුළුවන්. අනුන්ට hina වෙන්න එපා. අනුන්ට සමච්චල් කරන්න එපා. දෙන්න පුළුවන් අල්ලතුරු වීදුරුවක තරමින් දෙයක්වත් තියෙනවා නම් දෙන්න. හොඳට උදව් කරන්න. හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. ගෙදර අම්මයි තාත්තයි දරුවයි මම මේ තරුණයන්ට කියන්නේ රෑ 10 11 වෙනකම් තැන් වල ලගින්න එපා. ගෙදර එන්න. මොකටද? අම්මා තාත්තා එක්ක බත් කන්න. අපිට කලින් දෙමව්පියෝ මැරෙයි. දෙමව්පියොන්ට කලින් අපි මැරෙයි. එකට ගෙදර බත් කන්නකො. මහ දේවල් නෙමෙයි. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බත් ටික කනකොට තියෙන සැනසීම, තියෙන සතුට දරුවන්ට තව යෝජනාවක් තියෙනවා. තරුණ මහත්තුරුන්ට මං කියන්නේ බත් කනකොට බිරිඳටයි දෙමව්පියොන්ටයි දරුවන්ටයි බැරි වෙයිද බත් කටවත් කවා ගන්න. කවන්න. අය කවදාවත් ඒ ගෙදර කුණුහරුපයක් කියයිද? කවදාවත් හිතක් රිදෙන්න වචනයක් කියයිද? ගෙදර ඉන්නකොට අනේකගේ ಗುಣ කියන්න. අනේකගේ හොඳ කියන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. හැම එකක්ම නැති වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. මනසින් අතාරින්න පුරුදු වෙන්න. මනසින් අතාරින්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ අම්මලාට තාත්තලාට ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.